රසම රස චීස් කොත්තුවක් හදමුද? රස කාරක දාන්න නැතුව ගෙදරම රසට චීස් කොත්තුවක් හදමු. මෙන්න මේ කොත්තු පැකට් එක තමයි මම ගත්තේ. රුපියල් 380 ගාණක් වුණා. ඒකේ පොඩ්ඩක් චූටියට තමයි කොත්තු කෑලි කපලා තියෙන්නේ. කිලෝ එකක් තියෙනවා. දැන් මම හදන්නේ මුලින්ම කොත්තු වරුණ චීස් එක හදාගන්න. පොල් තෙල් හරි බටර් හරි පොඩ්ඩක් පෑන් එකකට දාලා ඒකට මම දානවා පාන් පිටි. පාන් පිටි බොහොම පොඩ්ඩයි දාන්නේ. මොකද කොත්තුවේ පිටි තියෙන නිසා බොහොම චුට්ටයි. සාමාන්‍යයෙන් තේ හැන්දක් විතර වගේ තමයි මම පාන් පිටි එකතු කරගන්නේ. ඊට පස්සේ තෙල් එකත් එක්ක පාන් පිටි එක හොඳට මෙන්න මේ වගේ දිය කරගන්න. මෙන්න මේ පදම ආවට පස්සේ ඔයගොල්ලෝ ගාව තියනවා නම් ෆ්‍රෙෂ් මිල්ක්, පොල් කිරි ඒ දෙකෙන් කැමති එකක් මේකට එකතු කරගන්න ඕන. ඒ ටිකත් අර පාන් පිටි ටිකයි ඔක්කොමත් එක්ක හොඳට කලවම් කරගත්තට පස්සේ කඩේ චීස් කෑලි එකක් හරි දෙකක් හරි තුනක් හරි ඔයගොල්ලන්ට කැමති තරමට දාගන්න ඕන. මේ චීස් එක රුපියල් 70ක් උනේ. දෙකට රුපියල් 140ක් ගියා. මේකත් අර කිරි එකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න ඕන. ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය මට්ටමට තියාගන්න. ඒකත් මෙන්න මේ වගේ හොඳට චීස් එක කිරි එකත් එක්ක දිය කරගන්න ඕන. ඊට පස්සේ මම පොඩක් රස වැඩි වෙන්න දානවා ගම්මිරිස්. ගම්මිරිස් ඕගොල්ලොන්ගේ රස අනුව දාගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු ගොඩක් වැඩි කරගන්න එපා. මොකද චීස් එකේ ලුණු තියෙනවනේ. ඒක නිසා ලුණු වැඩි කරගන්න. ඒ ටික හොඳට ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන මෙන්න මේ ඇලෙන නොඇලෙන පදම තමයි හරි පදම. ඊට පස්සේ මෙන්න මේ විදියට චිකන් කරි එකත් මම ලෑස්ති කරගත්තා. චිකන් කරි එක ඕගොල්ලෝ කැමති විදියකට හදාගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. මම තෙල් වැඩි කරගත්තේ නැහැ චිකන් එකේ තෙල් තියෙන හින්දා. මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. කැරට් ලීස්, ලුණු, සුදු ලුණු, එතකොට ඔයගොල්ලෝ ගාව තියෙනවා නයිංගුරු, ඒ හැමදේම ඕන. මිරිසුත් මම ගත්තේ කොච්චි මිරිස්. ඒ ටික ඔක්කොම මම තෙලට දානවා. මුලින්ම දැම්මේ සුදු ලුණුයි, ලුණුයි, තක්කාලි, මිරිසුයි. ඒ ටික හොඳට බැදෙනකන් ඉඳලා ඒකට මම එකතු කරගන්නවා කැරට්. ඊට පස්සේ මම ඒකට එකතු කරගත්ත බිත්තර. බිත්තරත් ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයක් දාගන්න ඕන. මම මෙතන එකතු කරගත්තේ බිත්තර 2ක්. බිත්තරේ හොඳට කැරට් එකත් එක්ක මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඉතින් මම ඒකට ගම්මිරිස් දාගත්ත රස අනුව. ලුණු නම් ගොඩාක් දාගන්න නැහැ. මොකද ලුණු දැන් අපි චීස් එකටත් දාගත්තා, චිකන් එකටත් දාගත්ත හින්දා ඒ ටිකත් හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මම ඒකට දාගන්නවා තක්කාලි සෝස්. තක්කාලි සෝස් සාමාන්‍යයෙන් මේස හැන්දක් වගේ දාගන්නවා. මේ තක්කාලි සෝස් දාගන්නකොට අර සැර තක්කාලි සෝස් එක දාගන්නවා නම් හොඳයි කියලා හිතුණා. මේක ටිකක් පැණි රස වැඩි වගේ. ඒ ටික ওই විදිහට දාගත්තට පස්සේ මම කරන්නේ කොත්තු එක එකතු කරගත්තා. අනේ මේ වෙලාවේ මගේ කොත්තු එකේ අයිස් තිය වෙලා තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් මම එකතු කරගත්තා ඒක. ඒක එකතු කරගෙන හරි එළවලුත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඒක එකතු කරගත්තට පස්සේ මෙන්න මේ වගේ මම ලීක්ස් ටිකත් එකතු කරගත්තා. ලීසුයි කැරටුයි ඔක්කොම හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මම ඊළඟට එකතු කරගන්නේ චිකන් කරි එක. අර අපි උයලා පැත්තකින් තියාගත්ත චිකන් කරි එකේ ග්‍රේවි එකත් එක්ක හොඳට මම මේකට එකතු කරගත්තා. මෙන්න මේ වගේ තමයි ඊට පස්සේ මම චීස් එක මම අර හදලා අයින් කරගත්ත චීස් මිශ්‍රණයත් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් හොඳට මේ ටික කලවම් කරගන්න ඕන. මෙන්න මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕන. චීස්, චිකන් හොදි ඒ හැම දෙයක්ම මේකට කලවම් වෙන්න.
උයා ගත්තට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක මාර රහයි. හැබැයි ඉතින් උණුවෙන් කන්න ඕන. නිවිලා කනකොට අර වේලිලා වගේ වෙනවා. ඒක නිසා උණුවෙන් කන්න. ඔයගොල්ලොත් ඉතින් හදලා බලන්න. හරිම ලේසි. රසකාරක දාන්නෙත් නැහැ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවරයි. අදට මම ගිහින් එන්නම්. බයි.